දැන් මේ ත්‍රිකුණාමලයේ නගරයේ ආශ්‍රිතව ආගමික සිද්ධාස්ථානයක් මුල් කරගෙන ඇතිලා තියෙන ගැටලු සම්බන්ධනොත් අපි මතු කරන්න ඕනේ. ඒකට හේතුව දැන් මේ ආගමික සිද්ධාස්ථාන පිහිටවන ස්ථාන නැත්නම් ආගමික සිද්ධාස්ථාන වලට පාරම්පරික අයිතිය සහිත ස්ථාන නැත්නම් ඒ ආගමික සිද්ධාස්ථාන වලට මේ වර්තමාන වකවානුතුර නීතිමය වශයෙන් බලපත්‍ර හදාගත්ත ස්වභාවය මේක ගැන අපි සාකච්ඡා කරන්නේ නැහැ. මොකද මේක සාකච්ඡා කරන්නේ මේක ඉවර කරන්න බැරි පඹගාලක්. ඒකට හේතුව දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ඉන්දියාවේ දකුණු ඉන්දියානු ප්‍රාන්තවල ආක්‍රමණිකයෝ ලංකාවට ආවම පස්සේ ඒ ආගම් වලට අදාළ කරන සිද්ධාස්ථාන ලංකාව ඇතුලේ අනුරාධපුර රාජධානිය දක්වා ආවා. එතකොට ඒ ඇවිල්ලා ලංකාවේ ආගමික සිද්ධාස්ථාන වල තමයි ඒවකට තිබිච්ච පන්සල් වල තමයි බොහෝ වෙලාවට කෝවිල් නැත්තම් ඒ ආගමික සිද්ධාස්ථාන ඉදි කරේ. නැත්තම් ඒ භූමිය ආශ්‍රිතව. එතකොට ඒක උනා. ඊළඟට ආපහු ලංකාවේ දකුණෙන් ඇවිල්ලා නැත්තම් ලංකාවේ සිංහල රාජධානිය ශක්තිමත් වෙනකොට ඒ රාජධානිය වලට පාලකෝ ගිහිල්ලා අර කෝවිල් විනාශ කරලා නැත්තම් ඒ කෝවිලටපත් කරලා පන්සල් ඉදි කරා. ඉතින් මේක මුළු ඉතිහාසෙ පුරාම වෙලා තියෙනවා. ඒතර කෝවිල් වල කට්ටියට කියන්න පුළුවන් සමහර ඒවා සම්බන්ධ මේවා අපිට අයිති ආගමික සිද්ධාස්ථාන කියලා බෞද්ධයින්ට කියන්න පුළුවන් මේවා අපිට අයිති ආගමික සිද්ධාස්ථාන කියලා සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා මේ සාකච්ඡාවේ පටලැවිල්ලට අපි යන්න කැමති නැහැ. මොකද ඒක ආගමික සහ ඓතිහාසික කතාවක්. නමුත් මෙතන තියෙනවා දේශපාලන කොටසක් අපි සාකච්ඡා කළ යුතු. මොකද ආගම මිනිසුන්ගේ පෞද්ගලික කටයුත්තක්. ඒක පෞද්ගලික කටයුත්තක් නිසා පවතින තාක්කල් ඒක දේශපාලනයට නැත්නම් ඒක මේ දේශපාලන විෂයට අදාළ වෙන්නේ නැහැ. හැබැයි ඒක දේශපාලනට අදාළ වෙනවා. ඒක හරහා දේශපාලන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙන්න යනවා නම් ඒක හරහා දේශපාලන ගැටුමක් රට ඇතුළේ නිර්මාණය වෙන්න යනවා. දැන් අපිට ත්‍රිකුණාමලයේ සිද්ධිය පිටිපස්සේ එහෙම කාරණයක් අපිට පේන්න තියෙනවා. මොකද ඒකට මැදිහත් වෙලා ඉන්න භික්ෂූන් අපිට පේනවා රටේ පහුගිය කාලයක් තිස්සේ විවිධ ස්ථානවල ගිහිල්ලා මේ ආගමික කාරණා මුල් කරගෙන ජාතිවාදය අවසන් වැඩ කරපු භික්ෂූන් අපිට පේනවා වීඩියෝ පටවල ඉන්නවා. එතකොට මේ භික්ෂූන් මේ හදිස්සිය මෙතන මැදිහත් වෙලා ත්‍රිකුණාමලයේ පන්සලක අයිතිය සම්බන්ධයෙන් මැදිහත් වෙන්නේ ඔවුන්ට අවශ්‍යයි යම්කිසි සිද්ධියක් මතු කරගන්න. මොකද දැන් සාමාන්‍යයෙන් ලංකාවේ බෞද්ධ කටයුතු අමාත්‍යාංශයෙන් එහෙම විමසුවාම ඒගොල්ලෝ කියන්නේ සමහර ලංකාවේ පන්සල් දිනවා අති විශාල ප්‍රමාණයක් බාර ගන්න හාමුදුරු නැති. හරි. ඒතර රට පුරා විශාල ප්‍රමාණයක් තියෙනවා පන්සල් භික්ෂුන් වහන්සේලා බාර ගන්න නැත්නම් භික්ෂුන් වහන්සේලා අවශ්‍යව තියෙන. ඒතර රට පුරා පන්සලුත් එහෙම තියෙනවා. තියෙද්දි මේ විවිධ ස්ථානවල ගිහිල්ලා පන්සල් ඉදි කරන්න නැත්නම් විවිධ ආගමික සිද්ධාස්ථාන වලට අත්පත් කරගන්න කටයුතු කරනවා. ඉතින් ඒකත් එක්තරා විවාද සම්පන්න සත්‍යයක්. සාමේ ත්‍රිකුණාමලයේ මේ සිද්ධි ආශ්‍රිතව තියෙනවා බොහොම ඒ කියන්නේ මේ වාණිජ්‍ය ලෝකයේත් එක්ක කොහොමද මේ ආගමික ආයතන සම්බන්ධලා තියෙන්නේ කියලා පෙන්눔 කරන අපූර්ව සිද්ධියක් තියෙනවා. මේ දැන් මේ කියන සිද්ධාස්ථානේ අපිට මේ භූමියෙන් මේ ප්‍රදේශයෙන් වාර්තා වෙන විදිහට 2004 සුනාමියත් එක්ක තමයි මේ කියන ස්ථානයේ තිබිච්ච ආගමික මොනවා හරි කටයුතු නතර වෙලා ඒ භූමිය අතහැරලා මේ පන්සල අයිති ඒ කියන්නේ මේ භූමිය අයිති අනිත් පන්සලේ ඉන්න හාමුදුරු මේ භූමියෙන් යන්නේ සුනාමියත් එක්ක. ගිහිල්ලා ඉවරලා ඊට පස්සේ මොකද වෙන්නේ? මේක ජූස් බාර් එකකට රෙන්ට් කරනවා. ජූස් බාරේට බදු දෙනවා. දැන් ජූස් බාරේට බදු දෙලා මේක ජූස් බාර් එකක් තමයි කරන් යන්නේ. එතකොට මේක කරන් යනකොට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ ජූස් බාර් එකට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග වලට යන්නේ නැත්නම් අධිකරණ ක්‍රියාමාර්ගයට යනවා. එතකොට දැන් මේක ඉවත් කරන්න හදනකොට මේ ඉඩම අහිමි වෙනවා කියලා දැනගත්තාම වෙරළ සංරක්ෂණය මේකට අධිකරණ ක්‍රියාමාර්ග යනවා කියලා දැනගත්තාම මේ හාමුදුරුන්ට අවශ්‍ය වෙනවා හදිස්සියේ මේ ඉඩම අත්පත් කරගන්න. ඉතින් ඒ ඉඩම අත්පත් කර ගැනීම සඳහා නැත්නම් ඒකේ අයිතිය පවත්වා ගැනීම සඳහා බුදු පිළිමයක් අරන් ඇවිල්ලා මේ ස්ථානයේ තියලා දැන් මේ අයිතිය සම්බන්ධයෙන් සටන් කරන්න උත්සාහ කරනවා. ඉතින් මේකෙන් පෙන්눔 කරනවා මේ ආගමික ආයතන කොයිතරම් දුරට මේ වාණිජ්‍ය ලෝකයේත් එක්ක නැත්නම් මේ තියෙන මූල්‍ය නැත්නම් මේ නව ලිබරල් ධනවාදයත් එක්ක නව ලිබරල් ආර්ථිකයත් එක්ක කොච්චර ගැට ගැහිලා කොයිතරම් අලකලංචි සිද්ධ වෙනවද කියලා. ඉතින් අපිට පේන්නේ මේ වගේ අලකලංචියක් තමයි මෙතන තියෙන්නේ. හැබැයි දැන් බුදු පිළිමයක් මෙතන ගිහිල්ලා තියලානේ දැන් මේක ආරම්භ වුණේ. ඒ නිසා මේකට පොලිසිය මැදිහත් වෙනවා. දැන් මෙතන ගැටුමක් සිද්ධ වෙනවා. ආණ්ඩුව රැට එකක් කියනවා උදේට දැන් තව එකක් කියනවා රැට එකක් කරනවා. දැන් උදේට තව එකක් කියනවා. ඉතින් ආණ්ඩුව බොහොම විහිළුකාර භූමිකාවක ඉන්නවා. දැන් මොකද පොලිසිය තමයි ස්ථානට මැදිහත් වෙලා මේ බුදු පිළිම ඉවත් කරන්න කටයුතු කරන එක පැහැදිලිව වීඩියෝ පටවල පේනවා. අද ආරක්ෂක අමාත්‍යවරයා කියනවා පොලිසිය මැදිහත් උනේ බුදු පිළිමට වෙන කවුරුරේ හානි කරන්න යනවා කියලා දැනගත්තාම. ඉතින් ඒ වගේ ජෝක් කරන දැනට මේ ආණ්ඩුවේ ඒ දේශපාලනේ පත් වෙලා තියෙනවා. නමුත් අපි පැහැදිලිව කියනවා මේ මෙතෙන්ට සම්බන්ධ වෙලා සමහර භික්ෂූන් මේ පිටින් ගිහිල්ලා ඉන්න සමහර භික්ෂුන් බැලුවාම ඔවුන් පහුගිය කාලේ පුරාම රට පුරා කොහේ හරි ඇවිද උත්සාහ කරා ජාතිවාදී සිදුවීම් නිර්මාණය කරන්න. ඒ නිසා මෙතනත් අවශ්‍යතාවයක් තියෙනවා ජාතිවාදී අවුස්සන්න සිංහල දෙමළ ගැටුමක් අවුස්සන්න. හැබැයි මෙතන ඇත්ත ප්‍රශ්නේ මොකද්ද? දැන් ওই ත්‍රිකුණාමලේ ওই පන්සල විතරක් නෙමෙයි. ওই දැන් අල්ලා ගන්න හදන ස්ථාන විතරක් නෙමෙයි. ওই තියෙන පන්සලයි මිලු ත්‍රිකුණාමලේ ඉඩම් ටික ඔක්කොම ඉන්දියාව ගන්න හදනවා.
හරිද? දැන් ඉන්දියාව මේ ඉඩම් ටික පැහැර ගන්න හදන එක ගැන මේ කවුරුත් කතා කරන්නේ වචනයක්වත්. අර අපි කියන්නේ අර වතුර නටනකන් දිය හැලියේ කකුලෝ දින්නේ දිය කෙලිය කියලා. දැන් ඇත්තටම වෙන්නේ යන්නේ ත්‍රිකුණාම අර විජේබා කොල්ල වෙලාවෙත් මේක තමයි වෙන්නේ. විජේ කියන්නේ ලංකාවේ පෘතුගීසි ආක්‍රමණය එනවා. ආක්‍රමණය එනකොට මොකද වෙන්නේ? විජේබා කොල්ලේ. ඒ කියන්නේ ලංකාවේ රජවරු ටික කෝට්ටේ රාජධානි සඳහා මරා ගන්නවා. දැන් මේ රටේ හැමදාම සිද්ධ වෙලා තියෙන මේක. දැන් මෙතනත් අවශ්‍යලා තියෙන්නේ එක්තරා විදිහට අපිට හිතනවා මේක ඉන්දියානු කුමන්ත්‍රණයක්ද කියලා. ඒ තරමට මේක හිතනවා. මොකද ඒකට හේතුව දැන් මුළු ත්‍රිකුණාමලයේම අපි පහුගිය කාලෙත් තිස්සේ කැන්වසින් කර මේ ජනයා සූදානම් කරලා අපි උත්සාහ කරා සිංහල දෙමළ මුස්ලිම් මේ ප්‍රදේශවල සියලු දෙනා ඒකාබද්ධ කරපු සටනකට යන්න මේ ත්‍රිකුණාමල ඉඩම් පැහැර ගැනීමට ඉරුව ඉන්දියාවේ. ඒතකොට අපි දැන් එහෙම උත්සාහයකින් දැද්දි මෙතන කාටද ඕනලා තිනවා මේක ඇතුළට පැනලා ජාතිවාදී වපුරලා සිංහල දෙමළ ගැටුමක් ඇති කරන්න. හරි? ඒ නිසා අපිට සැකයක් තියෙනවා මේක ඉන්දියානු උවමනාවක් මත කරන දෙයක්ද කියන සැකේ බව තියෙනවා අපිට. එහෙම සැකයක් අපිට තියෙනවා. මොකද ඒකට හේතුව මේ නැති සිද්ධියක් අවුලවලා මෙතන ඒකාබද්ධ අරගලයක් කරන්න තියෙන ඉඩකඩ අහෝසි කළා මේක නැවත සිංහලයයි දෙමළ මිනිස්සුයි දෙකට බෙදිලා ජාතිවාදී කෝලහල කරගන්න තැනට පත් කිරීමේ උවමනාවක් කාටද තියෙනවද කියලා සැකයක් අපිට තියෙනවා. ඒ වගේම තවත් පැත්තක් තියෙනවා මේකේ. තවත් පැත්තක් තියෙනවා. දැන් අපිට පේනවා නුගේගොඩ රැලියක් කරන්න සූදානම් වෙනවා නාමල් රාජපක්ෂලා. ඉතින් නාමල් රාජපක්ෂලාට මේ කොහෙන් හරි ඉන්ධන ඕනේ. කොහෙන් හරි තෙල් ඕනේ මේගොල්ලන්ට තමන්ගේ ගින්න අවුලව ගන්න. ඒ නිසා කලින් අපි දැක්කා නාමල් රාජපක්ෂලාට රාජපක්ෂ පවුලට බලය ගන්න ඕන නම් පස්සේ පහුගිය ජනාධිපතිවරණේ අපි දන්නවා දැන් ඔවුන්ට චෝදනා එල්ල වෙලා තියෙනවා පාස්කු ප්‍රහාරය ඔවුන්ගේ සම්බන්ධතාවය සහිතයි කියලා. ඉතින් එතකොට මේ පාස්කු ප්‍රහාරය වැනි ඊටාම ම්ලේච්ඡ අමානුෂික ක්‍රියාවලියක් සිදු කරලා නැත්නම් ඒවට දායක වෙලා ඒව හරහා බලය ගන්න හිටපු කට්ටියක් රටේ කොහෙද තැනක නැවත පන්දමක් පත්තු කරලා රටේ කොහෙද තැන ගිනිකුරක් ගහලා ආපහු තමන්ගේ රැස්වීමක් කරන්න සෙනග එකතු කරගන්න හිතන්නේ නැතුව ඉන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ කැමති මේ ජාතිවාදී සිදුවීම් කොහෙන් හරි පත්තු වෙලා එනවට. එතකොට තමයි අර සිංහල ජනතාවට ආයි ප්‍රශ්නයක් තියෙනවා. සිංහල ජනතාව මෙන්න කොටි ගහනවා, මෙන්න කොටි අල්ලන්න යනවා, මෙන්න අපේ ආගමික සිද්ධාස්ථාන වලට පහර දෙනවා, මෙන්න භික්ෂූන්ට පහර දෙනවා කියලා මෙන්න මේ භූමිකාව මේ චිත්‍රපටිය පෙන්නලා ඒක හරහා පුළුවන් ආපහු පරණ ජාතිවාදී රස සමාජයට කවන්න නැත්නම් ඒ ජාතිවාදී ඒ විස සමාජයට නැවත කවන්න එකඟ අනුමැතිය ගන්න පුළුවන්. ඒ නිසා මේ ජාතිවාදී විස සමාජයට කවන්න අනුමැතිය ගන්න, ඒකට සමාජය නම්ම ගන්න සිදු කරන සිදුවීම් වෙන්න පුළුවන් මේවා. ඒ නිසා මේව අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා. මේක හුදකලා සිදුවීමක් නෙමෙයි. පන්සලක මේ ඉඩමක් අහිමින්න ගියාම වෙන සිදුවීමක් නෙමෙයි. ඉතින් මේක ඊටාම එක පැත්තෙන් ගත්තාම හාස්‍යජනකයි. මේ පන්සල ඉඩමේ ජූස් බාර් එකක් දාලා දැන් ඒ ඉඩම වෙල සංරක්ෂණය නඩු කියලා ගන්න ගියාන් පස්සේ එතකොට ඒකට ගිහිල්ලා බුදු පිළිමයක් තියලා ඉඩම අල්ල ගන්න හදන එක ඒ ප්‍රාදේශීය වශයෙන් ගත්තාම ආගමික කියන්නේ මේ බෞද්ධයින් මේවා ගැන හිතන්න ඕනේ මීට වඩා ගැඹුරින්. මොකද්ද මෙතන මේ වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා මේ අවුලෝන ජාතිවාදීර ඇවිස්සෙන්නේ නැතුව අපි බොහොම තදින් ඉන්නවා. මේ ජාතිවාදීර කිසිලෙසකින්වත් ඉඩදී යුතු නෑ. ඒ නිසා ආණ්ඩුව එකක් රැයට කරලා තව එකක් දවල්ට කියන තරකට කොන්ද පැනණිති ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙන මේ ආණ්ඩුව. ඉතින් මේ ආණ්ඩුවට අපි කියනවා දැන් නාමල්ගේ රැස්වීමක දැක්කහම පස්සේ hina වෙවි ඉන්නවා. ඌව කොහොමද අපි වල්ලන්න කියන්නේ අර ඉබ්බයි හාවයි රේස් එක වගේ අර හාව hina වෙවි ඉන්නවනේ ඉබ්බට. හරිද? ඉබ්බ කවද්ද අපි වල්ලන්න කියලා. ඉතින් ඒ වගේ hina වෙවි ඉන්නවා. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මේ වගේ තනි ජාතිවාදී සිදුවීම් දෙක තුන අවුස් ඇවිල්ලා මේ රටේ ජනමනස ආපහු කරකවන්න පුළුවන්. ඒකට හේතුව මේගොල්ලොත් ඒක අල්ලන් යනවා. හරි දැන් මේ ජාතික ජනබලවේග ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ මූලික වෙච්ච ආණ්ඩුව ඒගොල්ලොත් මේ මහින්ද රාජපක්ෂගේ බලවේගයෙන් ඡන්ද ටික ගත්ත නිසා ඒගොල්ලොත් මේ ලයින් එක තියාගෙන යන්න ඕන නිසා මේ ජාතික වාදී බලවේග සතුටු කරන්න මේ බලවේගත් එක්ක තීරණාත්මකව අභිමුඛ වෙලා මේක වෙනස් කරන්න මේ බලවේගවල දේශපාලන හිතීම වෙනස් කරන්න ඒකට අවශ්‍ය කරන බුද්ධිමය මැදිහත් වීමක් ඒකට අවශ්‍ය කරන සදාචාරමය මැදිහත් වීමක් කරන්නේ ඒ බලවේග සතුටු කරගෙන යනවා. ඉතින් කොයි හරි මොහොතක ඒ බලවේග මෙහෙම්ම කඩාගෙන අර පැත්තට යන්න පුළුවන් මේ සිදුවීම් දිගින් දිගට සිද්ධ වුණොත් එහෙම. ඒ නිසා ආණ්ඩුව අර බොහෝම සරල විදිහට තමයි දේශපාලන සිදුවීම් දිහා බලන්නේ. ඉතින් ඒ නිසා මේ බැලීමේ ප්‍රතිඵලයක් විදිහට අරගලයෙන් පළවා හැර බලවේග නැවත හිසෝසෝන් තැනට එන්න පුළුවන් කියන එක අපි ආණ්ඩුවට අනුතර ගැනීමක් කරනවා.